කතා කරනවා. මට 2002 දී තමයි ගොඩක් අසනීප වෙලා තිබුණේ. එනකොට ඇවිදින්න බැරි තත්ත්වෙ ගිටියේ කොන්දේ අමාරු හැදිලා. ඊට පස්සේ මං අවුරුදු කිහිපයක් සිංහල බෙහෙත් එහෙම කරලා හොස්පිටල් එකේ කැන්ඩි හොස්පිටල් එකේම නතර වෙලා හිටියා. ඒ නතර වෙලා හිටපු කාලෙත් සති 3ක් විතර වගේ නතර වෙලා හිටියා. නතර වෙලා ඉඳලා වෛද්‍යවරු කිව්වේ ලෙඩක් නැහැ කියලා කවුන්සලින් වලට දැම්මා. කවුන්සලින් වලට දාලා ඒකෙත් මාස 2-3ක් විතර යනකොට සුවයක් නැති වුණා. ඊට පස්සේ ඒ වගේ අවුරුදු එම එක බෙහෙත් කර අවුරුදු කොහම හරි 2009 විතර වෙනකන් ලෙඩෙත් එක්ක එක ලෙඩේට බෙහෙත් වෙන්නේ නැතුව කාලේ ගෙවුණා. ඒකල මගේ යාළුවෙක් අම්මා කෙනෙක්ට මෙහෙට ඇවිල්ලා බෙහෙත් ගන්න ඇවිල්ලා ඒ යාළුවාගේ අම්මට හොඳ වුණාට පස්සේ එයා තමයි මට කිව්වේ මෙතෙන් ඇවිල්ලා බලන්න කියලා. ඒකල මම ගොඩක් අමාරුවෙන් ආවේ. අමාරුවෙන් ඇවිල්ලා වෛද්‍යතුමාට මගේ විස්තරය කිව්වට පස්සේ එතුමා ලෙඩේ හොයාගෙන ඉවිල්ලා මට බෙහෙත් කරා. දැන් ගොඩක් සුව තත්ත්වයේ ඉන්නවා මම. අතට එතුමා දැන් 38යි. අවුරුදු 38 කොන්දේ කැක්කුම කියනකොට ඉතින් ගොඩක් කට්ටිය සාමාන්‍ය අමාරුවක් කියලා සැලකන නමුත් මම දැකපු දේ සහ මගේ ඒ අත්දැකීමේ හැටියට එතුමාට සාමාන්‍ය කොන්දේ කැක්කුමට වඩා අසීමිත වේදනාවක් කියන කොන්දේ කැක්කුමක් තමයි තිබුණේ. ඉතින්දී මම දැක්ක හිතුවා කීපයක්. එකක් තමයි එතුමාගේ කුඳුනාරටේ අස්තියක කාට්ලේජ් ග්ලිසීමක් හෝ නැත්නම් ඒ බලපු ලේ පරීක්ෂණ කීපයකින් දැනන අස්ති දිරීමක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය වයසේ අස්ති දිරීමක් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. නමුත් එහෙම දෙයක් වුණා කියන සැකේ මට ටිකක් හිතට ඇති වුණා. ඒ නිසා තමයි මම කොළඹ මහරෝහලේ විශේෂයෙන්ම දැනට ලංකාවේ තියෙන ප්‍රධාන පරීක්ෂණ වලින් පරීක්ෂණයක් තමයි කොන්දේ තියෙන ඩෙක්සට් ස්කෑන් කියන විශේෂ පරීක්ෂණය. ඒ පරීක්ෂණයට මේ රෝගියා යොමු කළ යුතුයි කියන හැඟීම මට ඒ වෙලාවේ ඇති වුණා. ඊපස්සේ මම මහරවලට දිනයක් උඩ ලබා දෙන්න මම හිතන්නේ වාස්තාව තමයි ඇදලා ඇති දැනට. මේ වාර්තාව. මේ වාර්තාවේ තියෙනවා එතුමාගේ කුරුණාරටියේ අවුරුදු 38 වුණා. අවුරුදු සාමාන්‍යයෙන් 95කට විතර එහා ගිය කෙනෙක් වගේ ටිකක් දරුණු ලෙස පිළිමකට ලක් කරලා තියෙනවා. මේක ඇත්තටම කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ වගේ තත්ත්වයක්. මම ඒ වෙලාවෙම තීරණය කරා ටිකක් ප්‍රශ්නයකට මැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේ ලේ පිළිබඳ ස්පෙෂලිස්ට්ලා දෙන්නෙක් යොමු කරලා ඒකට වාර්තා වෙනම අරගෙන සංසන්දනය කරලා තීරණය කරා ඒ සත්‍යයක් කියලා. ඊට පස්සේ තමයි ප්‍රතිකාරමේ ආරම්භ වෙන්න පටන් ගත්තේ. අවුරුදු 2ක් වගේ කාලයක් මම දැන් එතුමා කෑගල්ලේ ඉඳන් පැමිණිලා ඒ ප්‍රතිකාරම හරියට ලබා ගත්තා. ඒ වගේම මම නියම කරා මේ කාලය ඇතුළත පොදුනාරටි තෙරපින් වලට ලක් නොකර වැඩ කරන විදිහට ඒ ප්‍රතිකාරම දැන් එතුමා හරියටම නියම කළා. සමහරලාට එතුමා මට කෝල් එකක් දීලා අහනවා මේ දැන් නැමෙන්න හොඳයිද? මේ වගේ වැඩක් කරන නැමෙන්න සුදුසුද කියලා. මම දැන් එතුමා කරේ සාමාන්‍ය මේ මම ඔෆිස් එකක වැඩ කරන්නේ ඔෆිස් එකක් ගොඩක් වාඩිලා තමයි හිටියේ ඉන්නේ. ඒ වෙලාවට ටිකක් කැක්කුමෙම එන වෙලාව තිබුණා ගොඩක්. අතරමට විනාඩියකට දෙකකට වඩා වාඩිලා ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබ්බා. එකම දිගට එකම ඉරියව්වෙන් ඉන්න එපා කියන එක මම ලක්ෂයට කිව්වා. ඒ වගේ අර ව්‍යායාම ටික රාජපක්ෂ සෑහෙන්න කරා උදව් විදිහට ඒකත් මම හිතන්නේ ආයේ ගෙදරදි කරා ව්‍යායාම ටික. මම හිතන්නේ මේ අවුරුදු 2 කාලය ඇතුළත එතුමා ඒ රෝග තත්ත්වයේ මම දවසින් දවස දැක්ක සාමාන්‍ය තත්ත්වයකට පත් වුණා. මොකද මම වේදනානාශකවට ඇත්තටම ගියේම නැහැ. ඒ අස්ති ශක්තිමත් වීමට අවශ්‍ය ඖෂධ වර්ග පිළිවෙලට ලබා දුන්නා. ඒ ලබා දීම තුළින් මම හිතන්නේ ඒක ක්‍රියාකාරව ක්‍රියාත්මක ලබා ගැනීම තුළින් තුන ඇත්තටම ඒ තත්ත්වයට පත් වුණා. ඒ වගේම අර කොඳුනාරට සපෝට් එකට දාපු අර දැන් මම ඒක විශේෂයෙන්ම CIC හෝල්ඩින් එකේ අපේ ප්‍රේම කුමාර සහ මිස්ටර් මලින්ත කර කරනවා. මොකද ඒකට මම ක්‍රියාපු විදියට ඒ අවශ්‍ය මේ දාලා තියෙන මේ අතරම මේ ලම්බ සපෝට් එක ඒ ආකාරයෙන් මම කලඳුවා. මම තමයි අවුරුදු 2කම කාලය ඇතුළත ඒක සෑහෙන උදව්වක් වුණා රෝගියා මේ සාමාන්‍ය තත්ත්වයට ගන්න. මොකද ඒ වැරදි ඉරියව් වලට යන්නේ නැහැ. හදිස්සියක් මේ ලම්බ සපෝට් එකෙන් සෑහෙන උදව්වක් හොඳට ඇති කරා. ඒ සියලු ප්‍රතිකාරම් වල උදව්වෙන් අද සම්පූර්ණයෙන්ම මම දැන් දෙවෙනි ස්කෑන් එක අපි කරා. දෙවෙනි ස්කෑන් එකෙන් ඒක සාමාන්‍ය තත්ත්වයට 95%ක්ම හොඳම තත්ත්වයට පැමිණිලා කියලා වාර්තා වෙලා තියෙනවා. මේක
මම හිතන්නේ එතුමාගේ අතීතයේ බැලුවොත් වෛද්‍යවරු ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒ කවුරුත් ස්වරූපේ දිහා විතරක් බලලා රෝගී නිර්ණය කරන අද එතුමා කොහෙද කියලා හිතාගන්නත් බෑ. නමුත් හොඳ වෙලාවට රජයේ මහරවලක මේ පහතකම් තිබීම නිසා සතුටින් මේක ෆයිට් කරන්න ගියා නම් ටිකක් ලොකු විදමක් යනවා. නමුත් මේ වියදම දරලා රජයේ රෝහලෙන් නොමිලේම වාගේ මේක ලබා කරලා දීම ගැන මම අතන කොළඹ මහරවලේ වෛද්‍ය නොයල් සෝමසුන්දර මහතාට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. එතුමා මම යවන හැම රෝගියෙකුටම එතුමා එතනදී ප්‍රමුඛතාවයක් දීලා මොකද මම යවන රෝගියෙක්ගේ අනිවාර්ය රෝගී තත්ත්වයක් තියෙනවා එතුමා දන්නවා. ඒ නිසා ඒකට අවශ්‍ය සිස්ටම් ස්කෑන් පරීක්ෂණයට අවශ්‍ය පහසුකම බොහෝ වෙලාවට මුල් දිනයක් දීලාම කරන ලබනවා. ඉතින් ඒ වගේම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා අද දිනේ ඇවිල්ලා මේ සත්‍ය කතාව මේ රටේ ජනතාවට ඇත්තටම මේ ගැන පැවසීම සම්බන්ධව. ඔව් කොන්ද ගැක්කුම